මම ওই කුරුණෑගල බණක් කරා මීට අවුරුදු 2ක් 3ක් වගේ ඇති. මේ බණට මම මාතෘකා කරේ මරණය ගැන. මම මරණය ගැන බණ කීවට පස්සේ පන්සලේ නායක හාමුදුරු බණ අහගෙන ඉඳලා බණ ඉවර වුණාට පස්සේ මට කතා කරලා මම යන්න හදනකොට කියලා අනේ ඥානදීප චූට්ටක් කොහොම ඉන්න විනාඩි 5ක් හොඳ කතාවක් තියෙනවා අහගෙනම යන්න කියලා උන්වහන්සේ කිව්වා මේ පන්සලේ දායක සභාවේ උපසභාපති කියෝ. හාමුදුරුවන්ට රෑ 11ට 12ට විතර දරුවෝ කතා කරලා පන්සලට කෝල් එකක් දීලා කීවලු අනේ හාමුදුරනේ තාත්තට අමාරු වුණා රෑ ඉස්පිරිතාලේ නැවැත්තුවා කියලා. ඉතින් හාමුදුරුවෝ අනේ දැන් රෑනේ රෑ 12ට ඉතින් මොනව කරන්නද කුරුණෑගලට යවලා තියෙන්නේ. ඊට පස්සේ හාමුදුරුවෝ දැන් උදේ පාන්දර හරි මං උදේ යන්නම් කියලා ට්‍රීවිල් එකක් ගෙන්නම් බලන්න ගියාක දානෙත් වළඳන් නැතුව උදේ ගිහින් තියෙන්නේ. දැන් කොහොම හරි හාමුදුරුවෝ උදේ බලන්න ගියා. හාමුදුරුවෝ දැක්කට පස්සේ දැන් බට දාලා සීලයින් එහෙම දීලා ඉතින් ඉන්නවා ඉස්පිරිතාලේ. හාමුදුරුවෝ දකින්නකොට කෑ ගහලා පොඩි ළමෙක් වගේ අඬන්න ගත්තා කිව්වා. "නේ හාමුදුරනේ" කියලා අඬනවලු දැන්. හාමුදුරුවෝ වැළවලු මේ වටේ ලෙඩ්ඩුත් ඉන්නවා මේ මොකද මේ? ළඟට ගිහින් කිව්වලු උපාසක මහත්තයා ලැජ්ජ නැද්ද? පොඩි ළමෙක් වගේ නේ. කොච්චර පින් කරපු කෙනෙක්ද මේ? උපාසක මහත්තයා කොච්චර පින් කරාද? හැයි මේ අඬන්නේ මොකටද මැරෙන්න බය වෙන්නේ පින් කරපු අය? හා බය වෙන්න එපා කියලා. ඉතින් අනේ ඔළුව අත ගාලා එහෙනම් අපි පිරිත් ටිකක් කියන්නම්කො මං කියලා වැඳ ගන්න කියලා. ඉතින් පන්සිල් සමාදන් කරලා හාමුදුරුවෝ පිරිත් ටිකක් කියලා ඉතින් පුටුවපුත් ළඟ තියාගෙන ඉතින් කතා කර කර ඉතින් පැයක් විතර හිටියා කීවා හිත හදන්න. ඉතින් හාමුදුරුවෝ ගොඩක් වෙලා ඉඳලා පැයක් එකමාරක් ඉඳලා දැන් ඇස් වලින් කඳුළු වැක්කිරෙනවලු දෙපැත්තේ. කිව්වලු උපාසක මහත්තයා මොකද මේ අඬන්නේ? කියනකොට ඉක්ක ගහා යන්නනවලු. බය වෙන්න එපා උපාසක මහත්තයා කියලා. ඉතින් අතිනුත් අල්ලගෙන ඉඳලා හාමුදුරුවෝ කිව්වලු මේ උපාසක මහත්තයා මං ඉන්න අනේ දාලා යන්න එපා කියලා ආයි අතින් අල්ලගත්තලු. ඊට පස්සේ හාමුදුරුවෝ කියලු උපාසක මහත්තයා මොකද මේ මං කවදාවත් හිතුවේ නෑනේ ඔබතුමා මේ සිංහෙක් වගේනේ හිටියේ. මේ මොකද මේ පොඩි ළමෙක් වගේ? අනේ හාමුදුරනේ මගෙන් ගොඩාක් වැරදි වුණා මං කියන්නද කීවලු. ඉතින් හාමුදුරුවෝ කීවලු "ඔය ඉතින් මොනවද කාගෙන්ද වැරදි නොවෙන්නේ?" අනේ හාමුදුරනේ නෑ මගෙන් ගොඩක් වැරදි වුණා කියලා. දැන් ඉතින් ඔය පරණ කතා ටිකක් කියාගෙන ගියාලු. ඉතින් හාමුදුරුවෝ ටිකක් අහගෙන ඉඳලා කියලා උපාසක මහත්තයා ඔය ඔක්කොම තරුණ කාලේ නොදන්න කාලේ ඉතින් කාගෙන්ද වැරදි වෙලා නැත්තේ? ඕවා අමතක කරන්න. ඔබතුමා පන්සලට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 15ක් විතර පන්සලේ දායකයෙක්නේ. ඔබතුමා ධර්මශාලාවල් හැදුවා, පන්සලේ චෛත්‍ය හැදෙව්වා. බුදුගේ හදන්න මැදිහත් උනේ ඔබතුමා. කොච්චර දියුණුවක් කරාද පන්සලට? ඔබතුමා කොච්චර පින් කරාද කියලා. අනේ ඒ වුණාට හාමුදුරනේ මට මතක් වෙනවා කීවලු. ඉතින් හාමුදුරුවෝ ඉතින් ඉතින් දැන් වාඩි වුණා කියෝ. නැකිටපු හාමුදුරුවෝ ආයි පුටුවෙන් වාඩි වුණා කියෝ. ඉතින් අතිනුත් අල්ලගෙන තව පැයක් විතර හිටියා කියෝ. ඉතින් වෙන කතා කිය කරපු පින්කම් මතක් කර කර කටින පින්කම් කරපු ඒවයි චෛත්‍ය හදපු ඒවයි මතක් කර කර හිටියා කියෝ. කියනකොට මිනිහා එකපාරට ඉකිග ගහනවලු. ඉතින් හාමුදුරුවෝම ඉඳලා දැන් 11 කාල විතර වෙනකොට 11යි කාලට විතර හාමුදුරුවෝ වෙලාව බලනකොට අනේ 11යි කාලයි කියලා. නැකිටලා කිව්වලු මහත්තයා මේ මං උදේ දානෙත් නැතුව ආවේ. දැන් 11යි කාලයි වෙලාවත් ගියා දැනුන්නේ මං එන්නම්කෝ ඔබතුමා බලන්න. අනේ හාමුදුරුවනේ දාලා යන්න එපා කියලා තේල්ුණාලු. ඉතින් උපාසක මහත්තයා මං දානි වැරදුවේ නෑනේ කිව්වා. අනේ හාමුදුරුවනේ අදවත් බැයි දැහුවලු. දාන්නේ නැතුව ඉන්න ළඟට වෙලා. ඊට පස්සේ දැන් හාමුදුරන්ට හිතුණලු මේ නම් මොකක් හරි තියෙනවා දැන් කියාගන්න බැරි දෙයක්. ඊට පස්සේ හාමුදුරුවෝ වාඩි වෙලා කිව්වලු උපාසක මහත්තයා ඕන දෙයක් කියන්න මං සමාව දෙන්නම්. අනේ හාමුදුරනේ මට සමාව දෙනවද කියලා ඇහුවලු. හරි බය නැතුව කියන්නකො කීවලු. බැලින්නම් මිනිහා චෛත්‍යයට එකතු කරපු එකටත් දීලා වැඩේ. ධර්මශාලාවෙනුත් ගහලා. ඔන්න මැරෙන්න යනකොට මතක් වෙන ඒවා. ඒක තමයි කෑග ගහ හඬන්නේ.
ඉතින් අඬා කිව්වලු අනේ හාමුදුරනේ මම මෙහෙම ගත්තා මට සමා වෙන්න කියලා. ඉතින් හාමුදුරු කියන යන මිනිහනේ මොනවා කරන්නද? හාමුදුරු ඉතින් හිත හැදුවා කිව්වා ඕවා කොහොම තමයි උපාසක මහත්තයා පුතත්ජන මිනිස්සුනේ කියලා. ඒ වෙලේ ඉතින් හිත හදලා ආවා කිව්වා. එතකොට පේනවා නේද මරණ මංචකේ ඕවා බලවත් වෙනවා කියලා. හොරා කනකොට හොරු හිතන්නේ අපි තරම් జగතු නෑ කියලා. හරි වැඩේ හරි කාටවත් අහුුන්නේ නැහැ. අපි බේරුණා කියලා හොරා හිතන්නේ. හැබැයි කරපු දේවල් වල විපාක තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක පවතිනවා. අපි සංසාරේ යන පිරිසක්. ඒක මතක තියාගන්න.